ධර්ම සංගායන පෙර වීඩියෝ එකේදී අපි සඳහන් කිරීමක් කරා කලාතුරකින් සිදුවෙන දෙයක් කියන එක පෙන්වන්න කන කැසඹෑවා වියසුදුරෙන් අහස බලනවා වෙන කියන එක. දැන් මේ පැහැදිලි කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ධර්ම සංගායනාවට මේක අදාළව විශාලා මහනුවර එදා බුදුරජාණන් වහන්සේ තුන් බිය නැති කිරීම පිණිස කියන්නේ බැමිණිතියා සාගතය. බැමිණිතියා සාගතය තුලින් සිදුණු ඒ මහා විනාශකාරී තත්ත්වයේ වැනි දෙයක් වර්තමාන ශ්‍රී ලංකාවේ එක ආකාරවලට තමයි එක වෙස් අරගෙන තමයි මේ විනාශකාරී තත්ත්වයන් එන්නේ. එක ස්වභාවික විපත් වෙන්න පුළුවන්, එක යුද ගිනිදැල් මොකක් හරි කුණ හරි ආකාරයකට මේක සිද්ධ වෙනවා. ඉතින් ඒක ගොඩාක් වෙලාවට බුදුන් කල සිදුවෙච්ච කාරණා ටිකක් තියෙන වෙනි වගේ දෙයක් වර්තමාන යුගයේදී සිද්ධ වෙනවා, විශේෂයෙන්ම ඒ සඳහා විසඳුම් හොයන්න. එතකොට මේක ශ්‍රී ලංකාව කේන්ද්‍රගත කරගෙන සමස්ත ලෝකයේ පුරාවටම විහිදිලා යන ආකාරයකට පෙර අතීතයේත් වෙලා සිද්ධ වෙලා තිබුණ දෙයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සමස්ත ලෝකයේ පුරාවටම බුද්ධ දර්ශනය ඔස්සේ මේ රට ලෝකයේ සූපත් වීමක් සිදු වුණු බවට. ඉතින් එවැනි අවස්ථාවක් වර්තමානයේ අද වර්තමානයේ බැමිණිතියා සාගතය නොවුනත් අද යුද ගිනිදැල් කියන්නේ ඇවිලෙන තැනකට ඇවිල්ලා තියෙනවා. වර්තමාන ලංකාව තුළ සමබරතාවය බිඳිලා ගිහිල්ලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම පිළිබඳ හැම පැත්තකම මැසිවිලි නැගෙනවා. ඉතින් එවැනි තත්වයක් තුළ සැබෑ බුද්ධ දර්ශනයේ කුමක්ද යන වග අද එක ආකාරවලින් එක භික්ෂුන් වහන්සේලා, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම උපාසක පිරිස, උපාසිකා විදියට හෝ සිව්වන පිරිස තුලින්ම අද නොඑක් ආකාරවලට සමාජයේ මේක ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ධර්ම සංගායනාව හරහා අපි කොයි විදිහේ ක්‍රමයක්ද, කොයි විදිහේ යාන්ත්‍රණයක්ද, කොයි විදිහේ සැලැස්මක්ද කියන වග තමයි පියවරෙන් පියවර මේ පැහැදිලි කිරීම මාලාවක් කරගෙන යන්නේ. මෙතනදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන කාරණාවක් තමයි ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු පිරිස හරහා තමයි දැන් අපි දන්නවා යමක් සාක්ෂි මත පදනම් වෙලා තමයි තීන්දුව තීරණ ගන්න කියන කාරණාව. ඒක නිසා මේ ධර්ම සංගායනාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සුදුසු වේදිකාවක් හදලා ධම්සභා මණ්ඩපයක් හරහා අද නොයෙක් ප්‍රදේශවල ඔය ධර්මය තමන් අවබෝධ කරගත්තා කියන කාරණාව එක වේදිකාවකට අරගෙන යම්කිසි පිරිසක් ඉදිරියේ තමයි මේ සාකච්ඡා මාලාව කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ. මේක සංගායනා කියන වචනය උනාට මේක සාකච්ඡා මාලාවක් විදිහට තමයි ගෙනියන්නේ. විශේෂයෙන් මෙහිදී අපි වැදගත්ම කාරණාව තමයි ධර්මය අහලා ධර්මය ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තා වූ පිරිසක් අනිවාර්යයෙන්ම යොදාගෙන තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඊටාම සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ ඒ ආකාරයට. ඒ කියන්නේ මම මෙන්න මේ ස්වාමින් වහන්සේගෙන්, මේ මහත්මයාගෙන්, මේ උපාසක මහත්මයාගෙන්, මේ උපාසිකාවගෙන්, භික්ෂුණීන් වහන්සේගෙන් තමයි මම මේ ධර්මය ඇහුවේ. මගේ ජීවිතයේ මේ මට්ටමට මේ විදියටද සකස් වෙලා මම බොහොම සතුටින් මම බොහොම සුවසේ ජීවත් වෙනවා වගේ ප්‍රකාශන හරහා පමණයි අපිට සැබෑවටම හොයාගන්න වෙන්නේ යම් දේශකයන්න් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන්. එහෙම නැත්නම් ශ්‍රාවක කවුරුන් නෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් පිළිබඳව ඉතින් අපි අහලා තියෙන සංඝ කියන කොටස තුල කවුරුන් හෝ කෙනෙක් විසින් කරපු දේශනාවක් ශ්‍රවණය කරලා ලබාගත් වූ අවබෝධය පිරිසක් විදියට ඉදිරිපත් වෙලා ඒ අය තුලින්, ඒ අය දක්වන කරුණු තුලින් සහ ඒගොල්ලෝ ජීවත් වෙන ජීවන ක්‍රමය තුලින් තමයි අපි පැහැදිලිම සහ දේශකයන්න් වහන්සේ විදියට ඒ දේශකයන්න් වහන්සේ ජීවත් වෙන දිවි පැවැත්ම, ඒ වගේම ශ්‍රාවකයෝ විදියට ඒ ධර්මය ශ්‍රවණය කරලා ජීවිත ගොඩනගා ගත්තා වූ පිරිස උපයෝගී කරගෙන තමයි විශේෂයෙන්ම අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේකේ නිර්වද්‍යතාවය පිළිබඳව හොයන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී විශේෂයෙන්ම අපි යම් කිසි ප්‍රශ්න මාලාවක් අපි ඒ දේශකයන්න් වහන්සේලා වෙතට යොමු කරන්න බලාපොරොත්තු වෙන. විශේෂයෙන් මේකෙදී බුද්ධ දර්ශනය පැහැදිලිවම මේ සූත්‍ර 10705ක් විදිහට සඳහන් වෙන සූත්‍ර. එතකොට තවදුරටත් අපි දැනට වර්තමානයේ මේ මහා යාන කියන සංකල්පයකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම ඒ පිළිබඳවත් අද ලොකු රැටලක්
ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් පවතිනවා. ඉතින් ඒ කරුණු කාරණාත් අපි සැලකිල්ලට සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අර නෙළුම් මල් 7ක් උපයෝගී කරගෙන කරපු සූත්‍ර දේශනාවක් සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව කියලා. ඒ සූත්‍ර දේශනාවත් ඇතුළු ඒ වගේම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව කියලා ආරම්භයේදී කරපු දේශනාව ඇතුළු ඔය සීලුම සූත්‍ර දේශනා අපි උපයෝගී කරගෙන ඒ ඔස්සේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ කරුණු කාරණා වල නිර්වද්‍යතාවය සමාජයට පෙන්눔 කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒ හරහාමයි. ඉතින් ඒක නිසා අපි කලින් පැහැදිලි කිරීමේදී කරා ධම්සභා මණ්ඩපයක ස්වරූපය අර දොරමඩලාව වැනි ඒ කියන්නේ මේ ස්වර්ණවාහිනී විකාශන කටයුතු සිදුවෙමින් සිදු වුණු දැනටත් සිදුවෙමින් පවතින විය හැකි ඒ ආකාරයේ සැලැස්මක් තමයි ගොඩක් වෙලාට අපි උපයෝගී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ජනතාවට සාමාන්‍යයෙන් අපි ජනමාධ්‍යයක් එහෙම නැත්නම් සමාජ මාධ්‍යයක් ඉදිරියේ පොදු වේදිකාවක් අපි මේක යොදා ගනිද්දී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ප්‍රශ්න ගැටළු විදියට පොදුවේ ජනතාවටත් අවස්ථාව දෙන ප්‍රශ්න යොමු කරන්න. ඒ වගේම ප්‍රශ්න අපි ඒ විද්වත් අපි විශේෂයෙන්ම සිවණක් පිරිසම මේකට යොදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අනුශාසක මණ්ඩලයක් විදියට. එතකොට මේ විශේෂයෙන්ම දැන් විශේෂයෙන් වර්තමානයේ ලොකු දැවැන්ත ආందోලනයකට ලක් වෙලා තියෙනවා. සමහර අය බුද්ධත්වයට පත් වුණු බවට පවා කියලා තියෙනවා. රහත් වුණු බවට කියලා තියෙනවා. ඉතින් එක මාර්ගඵල සම්බන්ධයෙන් කියලා දැන් වර්තමාන ශ්‍රී ලංකාවේ නොඑක් ආකාරවලට මේ සම්බන්ධයෙන් පොදු ජනමාධ්‍ය සමාජ මාධ්‍යයේ හඬ නගන පිරිස තමයි අපි මේ විශේෂයෙන්ම එකම වේදිකාවකට අපි අරගෙන මේ සාකච්ඡාව කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවසාන තීන්දුව තීරණ ගන්නෙද්දී තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම ඒකේ බොහොම සැලසුම් සාගත ලෙස එකඟත්වයකට ඇවිල්ලා අපි රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අවසානයේදී තීන්දුව තීරණයකට ගන්නවා සැබෑ බුද්ධ වචනය කුමක්ද යන වග. ඉතින් ඒ සියලු දෙනාගේම අදහස් සැලකිල්ලට අරගෙන ඒ වගේම මේ ධර්මයක් අහලා ඒ අහපු ධර්මයේ තුලින් නිවන් දැක්කද නැද්ද යම් කෙනෙක් ඒ නිවන් දැක්කාය කියලා යම් කෙනෙක් කියනනම් ඒ අය එක්කත් අපි සාකච්ඡා කරලා බලලා තමයි අවසාන නිගමනවලට එන්නේ. ඒ අවසාන නිගමනයේ හරහා පොදු තීන්දුවක්කට එනවා විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත් කරගෙන. එහෙමනම් එදා බුදුන් කල තිබුණු ආකාරයට මෙන්න මේ ආකාරයේ දේවල් තමයි සමාජය තුල ඉන්න එකම වචනයක් බුද්ධ වචනය. ඒ බුද්ධ වචනය මේ ආකාරයට තමයි කියලා අවසාන නිගමනයකට ඇවිල්ලා සීලුම රාජ්‍ය ආයතන ඔස්සේ අපි සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා. සැබෑ බුද්ධ වචනේ මෙන්න මේ ආකාරයටයි කියලා සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සූත්‍ර උපයෝගී කරගෙන බුද්ධ වචන එදා බුදුරජාණන් වහන්සේ කරපු දේශනා සහිත සූත්‍ර අපි මේ සූත්‍රවල සඳහන් වෙන ආකාරයට කියලා අපි සාමාන්‍ය දේ ව්‍යවස්ථාවක් ස්වරූපයකට අරගන්නවා. නමුත් ප්‍රායෝගිකව ඒක අද්දුටු දේවල් විදියට අත්හදා බලපු දේවල් විදියට දේශකයන් වහන්සේ කෙනෙක් අත්හදා බලලා තමයි තව කෙනෙකුට දේශනා කළ යුතුව තියෙන්නේ. ඉතින් ඒ අත්හදා බලලා කරපු දේශනා ශ්‍රවණය කරලා ඒ අය විසිනුත් අත්හදා බැලීම ඔස්සේ තමයි අපිට අවසාන නිගමනයකට එන්න වෙන්නේ මේ සැබෑම බුද්ධ වචනේ තියෙන මෙන්න මේ ආකාරයටයි කියලා. මොකද පොතේ කොයි මට්ටමින් සඳහන් වුණත් ප්‍රායෝගිකත්වයට එනකොට යම් වෙනස්කම් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම පාලි භාෂාව පිළිබඳව තියෙන ප්‍රශ්න ඇතුළු නොඑක් දේවල් භාෂාමය ප්‍රශ්නත් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවට භාජනය කරලා ඒක මතික තීරණයකට එන්න. ඒතකොට ඒ වගේම විශේෂයෙන්ම මේ ධර්ම සංගායනාවක අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 1250ක් වගේ ඉක්ම ගිය තැන තමයි මේ බුද්ධ වචනය ඉතිසාසනයේ විදිහට පැවතුණු බවට සඳහන් වෙනවා. ඒතකොටස බැමිණි ඉතිහාසාගතයක් ඇති වෙච්ච තත්වයක් තුල සමාජයේ ඇති වුණු ලොකු ඒ කියන්නේ මේ සැබෑ බුද්ධ වචනය අතුරුදහන් වුණු විදිහේ මේ ඉතිහාසයේ සඳහන් වෙන කාරණා තියෙනවා. ඉතින් හැම දෙයක්ම විශේෂයෙන්ම අද වර්තමාන යුගයේට එදා බැමිණි ඉතිහාසාගතයේ නොවුනත් අද වෙනස් ස්වරූප වලින් අද සමාජයේ ගොඩක් ප්‍රශ්න මතුවලා තියෙනවා. සමාජයේ ලොකු කැළඹීමකට භාජනය වෙලා තියෙනවා. පිරිස අසහනයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා සහනදායී තත්වයක් තමයි විශේෂයෙන්ම සාමාන්‍ය පිරිසට
බලාපොරොත්තු කියන්නේ ඒ අයට රජයේ විසින් සමාජයේ විසින් විශේෂයෙන් මේ දේශකයන් වහන්සේලා විසින් පූජක පක්ෂයේ විසින් කළ යුතු තියෙන කාරණා බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ සැබෑ විසඳුමක් සහිතව නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ සියලු දෙනා මුණ ගැහෙන්න.